මනරම් සුරභ සමගින් සුර රද සුමන ගඳදුම් මල් පහන් පුද කර නිති වඳින නරදම් සැරි එසිරි පද ලසිනි වොරදන විහිගුම් සමන් ගිර බල පෙර දෙස පෙනෙන ශ්‍රී ලාංකේය කඳු අතර සමුනල කඳු පන්තියට හිමිවන්නේ වැදගත් තැනක්. ශ්‍රීපාද කන්දත් එක්ක බැඳුණු පූජනීය අගය සමනල කඳු වැටියටම හිමිවුණු අනන්‍යතාවක්. ජන විශ්වාසයන් එක්ක බද්ධ වුණු ගෞරවාදරණීය කඳු වැටිය ලෙසිනුත් සමනල කන්ද නම් කරන්න පුළුවන්. වසරේ මාස 6ක් පුරාම සංඛ්‍යාත්මකව නම් ලක්ෂ 20-30 අතර විසල් ජනගඟක් සමනල වන අඩවියට පිවිසෙන්නේ යන්න ලොව පුරා ප්‍රකට වූ සිදුවීමක්. මුහුදු මට්ටමේ සිට මීටර 2243ක් උස් වුණු දුෂ්කර කඳුතරණයේ නිරතවීම සැබවින්ම ජන ජීවිතය සමග යාවුණු සංසිද්ධියක්. විවිධ ජාතීන් තමන්ට ආවේනික නාමකරණයෙන් සමනොල කන්ද නම් කිරීම තුළින් විද්‍යාමාන වන්නේ චිරාත කාලයක සිට මිනිසා හා සමනොල කන්ද සමග ඇති බැඳීමයි. බෞද්ධ බැතිමතුන් හා සිරිපා කන්ද අතර ඇත්තේ දැඩි බැඳීමක්. දුෂ්කර කඳුතරණයේදී ඇතිවන විවිධ අපහසුතාවයන් විඳදරා ගනිමින් කන්ද මුදුනේ ඇති සිරිපතුල වැඳ නමස්කාර කර ගැනීමට සෑම වන්දනා සමයක් තුළම බුදු බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙනවා. සුමන සමන් නම් ප්‍රාදේශීය පාලකයා විසින් සිදු කළ දැවැන්ත ශාසනික කටයුතුවලට තුතිගුණ පුද කිරීමට සුමන සමන් නම් ප්‍රාදේශීය නායකයා මියයාමෙන් අනතුරුව සුමන සමන් දෙවියන් නමින් සමනල අඩවියට අරක්ගත් ආරක්ෂකයා බවට පත් වූ බව ජනප්‍රවාදිතව පැවත එන පිළිගැනීමයි. සමන්ත කෝටය හා බැඳුණු ආගමික පසුබිම ගවේශණය කිරීමේදී සිරිපාද කන්ද හා බැඳුණු සර්ව ආගමික දර්ශනයන්ගේ පදනම මනරම් වූ පාරිසරික කලාපය කේන්ද්‍රගතව වැටී ඇති ආකාරය ඉස්මතු කරයි. ඒ සියල්ලේම මූලබීජය රෝපණය වන්නේ පරිසරය ආරක්ෂා කිරීම නැමැති පදනම මත බව නොරහසක්. සමනල කඳු වැටියේ උස් කඳුමුදුනත මතට වැඩම කර ඒ මත වම් ශ්‍රී පතුල සනිටුහන් කිරීමට සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප නොකර ඉටු කිරීමට බුදුන් වහන්සේ කටයුතු කළේ සමනොල කඳුවැටිය හා ව්‍යාප්ත වනපෙතේ ඇති දැහැමි සුඳුරු බව සිත්ගත් නිසා විය යුතුය. සමනොල කන්ද නම ඇසුණු පමණින් පවා බොහෝ දෙනාගේ සිතේ ඇතිවන්නේ සිරිපා වන්දනාවට සිරිපා පිය ගැට පෙළ නගින සහ සිරිපා පියුම වැඳපුදා ගන්නා ආකාරයයි. නමුත් උතුම් සිරිපා වන්දනාව සඳහා තමන් පසුකර යන මේ අනගි වනපෙත පිළිබඳව මොහොතකට හෝ තම අවධානය යොමු කිරීමට හැකිනම් වනපෙතේ අගය පිළිබඳව බොහෝ කරුණුකාරණාවන් ඉගෙනීමට සිරිපා වන්දනා සමය යොදාගත හැකියි. සමනොල වනපෙත ගැන හදාරමින් වනපෙත රකිමින් වන්දනාවේ ආශිර්වාදය නිසි අයුරින් ලබා ගැනීමට සියලූම වන්දනාකරුවන් සිහි තබාගත යුතුයි. සමනල වනපෙත පූජනීය වූත් රමණීය වූත් සුබා දහමේ කාරුණිකත්වයෙන් විසිස් වූ සැලකිල්ලක් ලබමින් අනගි වූ සුබා දහමේ නිමැවුම් රැසක් තුරුළු කරගත් භූමි භාගයක්. සමනල අඩවියට අයත් වනපෙතින් රටේ ප්‍රධාන ගංගාවල මව්දියතු උපත ලබනවා.
කඳු මතින් පටන්ගෙන පල්ලම් බසින දිය කදුරු 300කට ආසන්න ගණනක් සමනල වනපෙතින් උත්පාදනය වෙමින් සිව් මහා ගංගාවල මව් දියුතු පෝෂණය කිරීම වනපෙත සතු අමිල වූ අගේ පිළිබිඹුවක්. සමනොල කඳුමුදුන මත සිට පහළට රූරා වැටෙන පුංචි දියදහරා විසල් වූ ගංගා නිර්මාණය කරමින් ජීවයේ රුධිර බිඳු රටේ සෑම අත විහිදුවාලන නාල පද්ධතියක් හා සමානව අරීය ජලවහන පද්ධතියක් හරහා රටේ සෙසු පළාත් වෙත දියවර රැගෙන යන්නේ ප්‍රධාන ගංගා හරහායි. මධ්‍යම කඳුකරේ වැදගත් පාර්ශ්වයක් නියෝජනය කරන සමනල වනපෙත ප්‍රමුඛ වූ කඳුපන්තිය ජල පෝෂක ලෙස ක්‍රියාත්මක වෙමින් රට නිපද සීලෙන් පුරවනවා. සමනොල කන්දෙන් උපත ලබන ජල භාරයන් විසින් රැගෙන එන ජලය නිසි පරිදි කළමනාකරණය කරමින් ක්‍රියාත්මක වන ජල විදුලි බලාගාර බොහෝමයක් සමනොල කඳුවැටිය පුරා ව්‍යාප්තව ඇත. මෙමගින් උත්පාදනය වන විදුලි බලය ජාතික පද්ධතියට එක්වෙමින් මිනිසුන්ගේ සුභසිද්ධිය උදෙසා ලබා දෙන දායකත්වය සුවිසල්. ඒ සියලු ජල බිඳු උත්පාදනය වන්නේ සමනල නම් වූ වනපෙතේ සුරැකිව ඇති දිය සීරාවෙන් බව නොරහසක්. වර්ෂ 1940 ඔක්තෝබර් මාසයේ 25 වැනි දින අභය භූමියක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙක්ටයාර 22,379.1ක් ප්‍රකාශයට පත් කර ඇත. සමනොල වනපෙත සංරක්ෂණ ක්‍රියාවලියට නතු කිරීමේ මූලිකම අභිප්‍රායෙන් වනජීවී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට මුල් වන්නේ ඒ වන විටත් වනපෙතට වන්දනා නඩවලින් සිදුවෙමින් පැවති යම් යම් හානිකර තත්ත්වයන් මැඩ පැවැත්වීමට අවශ්‍ය නීතිමය රැකවරණය ලබා දීමයි. හෙක්ටයාර 12,979ක භූමි ප්‍රමාණයක් 2007 සැප්තැම්බර් මාස 21 වැනි දින සමනොල ස්වභාව රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත්වනවා. 2010 වසරේ සමනල වනපෙත ලෝක උරුමයක් වන බිමක් දක්වා උසස් වනවා. මිනිසා හා ජෛව ගෝලීය රක්ෂිතය කියන ගෞරව නාමයත් සමනල වනපෙතට හිමිවනවා. සියලු ගෞරව නම්බුනාමයන් හරහා පිළිබිඹුවන්නේ සංවේදී වූ පාරිසරික කලාපයේ ඇති සුවිශේෂී වූ වටිනාකමේ පිළිබිඹුවයි. තෙත් කලාපයේ කඳුකර වනවැස්මකින් සහ වලාකුළු වනවැස්මකින් හිබි වනවැස්මේ අරිද්ද කටුකිතුල් දොරණ කීන රන්දෝතලු නෙලු බෝවිටියා උඩවැඩියා ඉරුරාජ සඳරාජ වනරාජ වැනි දුර්ලභ සහ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින ශාක බොහෝමයක් සමනල වනපෙත තුළ තම පැවැත්ම තහවුරු කරගෙන සිටීම සතුටට කරුණක්. සමනල වනපෙතේ යටි ස්තරය ආවරණය කරගත් කුරු උණ සහ නිලූ ශාකවලට හිමිවන්නේ ප්‍රමුඛ තැනක්. සිරිපා වනබිමේ මල්දරන ශාකවලට නවමු පෙනුමක් ලබා දෙමින් ගස් කඳන් මතත් පිම් ස්තරයේ විවිධ ස්ථානවලත් තමන්ගේ පැවැත්ම තහවුරු කරගත්තු ශාක කුලයක් ලෙස ඔකිඩේසියේ කුලය ප්‍රකටයි. ගස් කඳන් මත වැඩි වනය හැඩ කරන උඩවැඩියා අතරත් බිම් මට්ටමේ හැදී වැඩෙමින් වනබිම් වර්ණවත් කරන උඩවැඩියා විශේෂයන්ද සමනල වනපෙත තුලදී නිරීක්ෂණය කළ හැකියි. නගා මැරෝ අල උඩවැඩියාව සමනල වනබිමේ බිම් මට්ටම හැඩ කරන විශේෂයක්. සිරිපා වන්දනාවේදී පියවරින් පියවර පිය ගැට නගිමින්
මීදුම් වනාන්තර පෙදෙසට ප්‍රවිෂ්ට වන්නෙකුට නීකවිද විහඟ රංචු නිරීක්ෂණය කළ හැකි. ඒ අතරින් බහුතරයක්ම හමුවන්නේ අපේ රට තුළදී පමණයි. ඒ අතරිනුත් බහුතරයක් වාසය කරන්නේ මෙවැනි වූ කඳුකර වනපෙත් ඇසුරේ බවත් සිහිපත් කළ යුතුමයි. සමනල වනපෙතේ පවත්නා පාරිසරික සුවතාවය ජීවී විශේෂයන්ගේ ගැවසීමට වගේම ශාක ප්‍රජාවන්ගේ ව්‍යාප්තියටත් මහත් වූ රුකුලක්. ආවේනික පක්ෂි විවිධත්වයේ විශේෂ තැනක් සමනල වනපෙත ඇසුරේදී දැකගත හැකි. සමනල කඳුවැටියෙන් ගලා බසින දිය පහරවල ආවේනික මිරිදිය මත්ස්‍ය සහ උභය ජීවී විවිධත්වය අගයෙන් ඉහළයි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කිලිටිවන ජල පහරවල් ඇසුරේ අහිතකර වූ පාරිසරික වටපිටාවක් නිර්මාණය වීම තුළින් ජලාශ්‍රිත ජෛව විවිධත්වයට තර්ජන ඇතිවිය හැකි. නිදහසේ ගලා බසිනා පිරිසිදු දියදහරා අපවිත්‍ර නොකිරීමට වන්දනා වාරයට සමනල වනපෙත අතරින් කරුණා කරනා බැතිමත් ඔබ සිතට ගත යුතුයි. සමනල කන්දේ ඉහළට වෙන්න ව්‍යාප්තව ඇති මීදුම් වලාකුළු වනවැස්ම සුබාදහමේ අනගි නිමැවුම් බොහොමයක්ම වසන් කරගෙනයි එන්නේ. සිරිපා වන්දනාවේ නිරතවන බැතිමතෙකුට තමන් කඳුතරණය පටන්ගත්තු පහළ සහ ක්‍රමයෙන් කන්ද ඉහළට කරුණා කිරීමේදී පරිසරයේ සිදුවන මේ වෙනස මනාව අවබෝධ කරගත හැකි. එයට මුල්වන්නේ සමනල කඳුවැටියේ භූගෝලීය පිහිටීමයි දේශගුණික හැසිරීමයි. ශ්‍රී ලාංකීය තෙත් කලාපීය අලි ඇත් පරපුරේ අවසන් පුරුක් කිහිපය සමනල වනපෙතේ සැඟවී හෝ දිවි රැකගෙන සිටීම සතුටට කරුණක්. සිරිපා අඩවියට අධිපති සුමන සමන් දෙවියන්ගේ වාහනය සුදු ඇතාවීම හරහා සමනල වන අලි පරපුරට අත්කර දෙන්නේ ගෞරවයක්. සිරිපා වන්දනා සමයට මිනිසුන් ලක්ෂ සංඛ්‍යාතව සමනල වනපෙත මැදින් ගමන් කළත් ඒ කිසිවෙකුට හෝ සමනල අලීන්ව දැකබලා ගැනීම අපහසු වූ කාර්යයක්. සමනල යනු වන අලින්ගේ නිජබිමක්. සිරිපා අවාරය සමනල වනපෙත පුරා වන අලි ගැවසෙන සමයයි. නමට සරිලන අයුරින්ම වන අලි ගැවසෙන ඉසව්වක් ලෙස ගජමන්සල ප්‍රකටයි. කුරුවිට එරත්න සිරිපා වන්දනා මාර්ගයේ හමුවන ගඟුල තැන්න සිට මැදහින්න අතර සීමාව තුළ සර්පයින් අතරේ පොළොන් තෙලිස්සන්ගේ වැඩි ව්‍යාප්තියක් නිරීක්ෂණය කළ හැකි. පරිසරය මිහිදුමින් වැසී ගොස් යළිත් පැහැදිලි වූ පසුව වැටෙන අවුරැල්ලේ උණුසුම බිඳ ගැනීම සඳහා පස් කණ්ඩි හා ගොඩැලි මතට පැමිණ අවුරශ්මියේ සුවවිඳින පොළොන් තිලිස්සන් 20ක් 30ක් පමණ සංඛ්‍යාවක් එකම ස්ථානයක දරණ ගසාගෙන සිටින ආකාරය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව මැදහින්න ඇසුරේදී වාර්තා වනවා. ශ්‍රී ලංකාවට ආවේනික ශාක හා සත්ව ව්‍යාප්තිය යහපත් වන්නේ යම්සේද සෙසු ජීවී විශේෂයන්ගේ ගැවසීම අතින්ද සමනල වනපෙතේ පවතින්නේ සුවිශේෂී වූ ජෛව විවිධත්වයක්. සිරිපා වන්දනා සමයට කැලයට රිංගා ජෛව සම්පත් සොරකමේ යෙදීමට ඉව අල්ලන ජානහොරුන්ද ඇති බවත් මතකයේ තබාගත යුතුයි. මෙවැනි වූ ප්‍රයත්නයන් හෝ සිදුවීම් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව දඬුවම් ලැබිය හැකි බරපතල වැරදි ගණයට අයත් වනවා. මාස 6ක් පුරාවට බැති සිත මුල් කරගත් සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට ප්‍රමුඛස්ථානය ලබා දෙමින්
වන්දනා ගමන්වල නිරතවන වාරයන් තුළදී පමණක් වනපෙත සංරක්ෂණය සඳහා පනවා ඇති නීතිරීති ලිහිල්ලූයේ යැයි බැතිමතුන් කෙලෙසකවත් නොසිතිය යුතුය. නිදහසේ වනපෙතක් මධ්‍යයේ යා හැකි වාතාවරණයක් අභිමුව ඇතෙමකුට එවැනි වූ සිතුවිලි පහළ විය හැකි. එය එසේ නොවිය යුතු බව තරයේම මතක් කර සිටිමු. පරිසර සංරක්ෂණය වෙනුවෙන් පනවා ඇති නීති හුදෙක්ම කරදරයක් යැයි නොසිතන්න. ඒ සියල්ලක්ම නීතිගත කර ඇත්තේ මිනිසුන් අතින්ම පරිසරයට සිදුවන නොපනත්කම් හේතුවෙන්. ජෛව විවිධත්වයෙන් පොහොසත් වනපෙතක් මැදින් දිවයන සිරිපා මාර්ගයට ඇතුළු වූ ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව කුණු කසල දිරාපත් නොවන ඝන අපද්‍රව්‍ය ස්වභාවික පරිසරයට එකතු කළා නොවේදැයි මොහොතක් සිතන්න. වාර්ෂිකව සිරිපා වාරයේදී සමනල වනපෙත ආශ්‍රිතව ටොන් ගණනින් එකතුවන පොලිතින් කඳු, ප්ලාස්ටික් බෝතල් කඳු වැනි දිරාපත් නොවන කසල කඳු වන්දනා වාරයේදී අප කළ කී දෑ පිළිබඳව යළි යළිත් සිහිපත් කරන්නැයි බල කරමින් අය දෙසිනි. සමනල වනපෙත ආශ්‍රිතව අසන්නට දකින්නට ලැබෙන පාරිසරික ව්‍යසනයන් යළි යළිත් සිහිපත් කරනුයේ කෝඩු, කිරිකෝඩු, දඬුකෝඩු ආදී වශයෙන් පටන්ගෙන 100,000 වාරයක් සිරිපා වන්දනාවේ නියැලුනද මේ අනගි වනපෙතේ අගය පිළිබඳව එකඳු හෝ අවධානයක් බැතිබර ඔබෙන් යොමුව නොමැති බවයි. ලෝකවාසී සියලු ආගමික නායකයින්ගේ නිබඳ ගෞරවාදරයට පාත්‍ර වූ සමනොල නම් වූ මේ අනගි වනපෙත සතු වූ අමිල වූ ජෛව විවිධත්වයේ අගය මතු පරපුර උදෙසාත් රැකගනිමු.